දැන් මේ තව ප්‍රශ්නයක් මේ තියෙන්නේ ලෝකේ හටගත් සියල්ලක්ම මොහොතක්වත් නොනැවති විනාශයට පත්වන බව අසා ඇත්තෙමි. නමුත් කර්ම ශක්තිය කල්ප ගණනකට පසුව වද විපාක ලබා දෙමින් නොනැසී පවත්නවා නේද කියලා. දැන් ওই ප්‍රශ්නයක් ඇතුළේ. මොකද ඔය සියල්ල ස්ථිර නැහැ කියව ප්‍රශ්න ඉදන්නේ ඔක උනේ. නාම ගෝත්‍රා නජීරති කියන එකත් පැත්තක දාලා නාම ගෝත්‍රායි ඔක්කොම જાති සියල්ලටයි. මේ සියල්ලම මොහොතක්වත් එකාකාරව පවතින්නේ නැහැ කියලා ගත්තාම ඔය ප්‍රශ්නේ එනවා. බුදුරන් වහන්සේ පෙන්නවා මොහොතක්වත් එකාකාරව පවතින්නේ නැති කාරණා කීපයක්. මොකද්ද? රූපය මොහොතින් ගන්න බිඳි බිඳි යනවා. වර්තමානය කියලා තියාගන්න බෑ. වේදනාව මොහොතක් ගන්න බිඳි බිඳි යනවා. සංඥා මොහොතක් ගන්න බිඳි බිඳි යනවා. සංඛාර මොහොතක් ගන්න බිඳි බිඳි යනවා. විඥාන මොහොතක් ගන්න බිඳි බිඳි යනවා. මේක ක්‍රමයකට. ඇහැ, කන, නාසය, දිව, කය මොහොතක් ගන්න බිඳි බිඳි යනවා. මනත් සූක්ෂම මේ මනටයි සියල්ලම මොහොතක් ගන්න බිඳි බිඳි යනවා. නම් මොහොතක් ගන්න බිඳි බිඳි ගියාට පස්සේ මොකද වෙන්නේ? නාම ගොත්තන්න ජීරති. නාම ගොත්තේ දිරන්නේ නැහැ. ඒ නිසා බිඳිච්ච එක ගැන මතක් කළොත් ඒක මතකයට එනවා. මතක් කරන්න පුළුවන්. අතීතයේ මෙබඳු රූප බිඳි බිඳි ගියා කියලා මතක් කළ හැකියි. අතීතයේ මෙබඳු වේදනා ආවා. ඒවා බිඳි බිඳි ගියා කියලා මතක් කළ හැකියි. අතීතයේ මෙබඳු සංඥා ගෝචර වුණා. ඒවා ඒ ගෝචර වී බිඳි බිඳි ගියා කියලා මතක් කළ හැකියි. අතීතයේ මෙබඳු විලසර හිතුවා කිව්වා කළා. ඒ හිතපු කියපුවා කරපුවා ගෙවිලා ගියා. දැන් ගෙවිලා ගිය වලට ඒවා මතක් කළ හැකියි. අතීතයේ මෙහෙම දේවල් හිතුවා. හිතව බව ඒ හිතපුවා ගෙවිලා ගියා. හැබැයි හිතව බව මතක් කළ හැකියි. නාම ගෝත්‍රේ බිඳුනේ නැහැ. දිරුවේ නැහැ. මතක් කර ගන්න පුළුවන්. හැබැයි මතක් කරන එකත් ආයි එකත් ගෙවිලා යනවා. මෙන්න ගෙවෙන පැත්තක් පේනවා ලෝකයටයි තියෙක. ලෝකයේ ගෙවෙන පැත්ත මෙන්න මේ ටිකයි. අපි යම්කිසි ආස්වාදයක් භුක්ති විඳිනවා නම් ඔන්නේ රූප තුලින්, වේදනා තුලින්, සංඥා තුලින්, සංකාර තුලින්, විඤ්ඤාණ තුලින් ගොඩ නගන ආස්වාද විඳින්න ඕනේ. අතීතයේ ගෙවිච්චන් ආස්වාද නැහැ. ඒවා මතක් කර යලි ගොඩ නගනකොට ආස්වාදය ලැබෙනවා. ලැබෙන ආස්වාදයත් ගෙවිලා යනවා. අල්ලගන්න හැදුවට ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ආස්වාදයන්ගේ ස්වභාවයේ උත්සාහයෙන් වීරියෙන් ගොඩ නගලා විඳින්න ඕනේ. ගොඩ නගන ආස්වාදයේ මේ මොහොතේ ගෙවිලා යනවා අල්ලගන්න බෑ. මෙන්න මේ හේතුව නිසා ආස්වාද යන චන්ද රාගයෙන් වැඩක් නැහැ කියලා දැක්ක දාන්න නිවන්. දැන් බුදුරන් වහන්සේ සියල්ල ගැන කතාවක් කියමු මොනවා සියල්ලද වෙන්නේ. ආර්ය විනී සියල්ල කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඇහැ කන දිව නාසය ශරීරයේ මන. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන යමක් විද්‍යාමාන වේද මෙන්න මේක ලෝකයේ සියල්ලටයි. මෙන්න මේ ටික අනිත්‍ය වශයෙන් දකින්න. දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න. ස්ථිර නැති කතාවක් නෙමෙයි අනිසි වශයෙන් දකින්න කියන්නේ ඒකයි. ඔය ස්ථිර නැති කතාවත් ගත්තට පස්සේ තමයි තව තර්කවාද මත කරගන්නේ. ස්ථිර වුණත් එකයි නැතත් එකයි. දුකට හේතුවක් තියෙනවා නම් ස්ථිර හෝ ඇති නැති එක නෙමෙයි මේ ප්‍රශ්නේ. අනිසි නිසා පරිහරණයට නිසි නෑ මොකක් නිසාද? ගොඩනගෙන දේක අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසයෙන් කෙලවර කරන එක නම් ඊ ඇරින්න වෙන සැනසෙල්ලක් ලබා දෙන්නේ නැත්නම් ඒවා අනිසි. ඒකෙන් ගොඩනගලා දුන්නේ දුකක් මිසක් සැනසෙල්ලක් නෙමෙයි. සැනසෙල්ල හොයාගෙන ඉහිලා දුකට වැටෙනවා. ඕකයි සිද්ධ වුනේ. එහෙනම් සාරයි කියලා ගන්න ටික කොහොමද මේක තියෙන්නේ? එහෙනම් අනිසි දුකයි අසාරයි. අනිසි වන දුක් වන අසාර වන යම්කිසි ලෝකයක් ඇද්ද? ලෝකේ තත්ත්වය ඕකනම්. ඕකට ඇලුම් කළොත් දුකම ගොඩනැගෙනවා මිසක් අසහනයක් ගොඩනැගෙනවා මිසක් වෙන මොකද්ද වෙන්නේ? ඕකට ඇලුම් කිරීම නතර කළොත් ඕකෙන් මිදෙනවා. එදාට දුකෙන් නිදහස්. ඒකද මොකද කරන්න ඕනේ? ඕකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තියෙන ලෝක ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. ප්‍රඥාව වල්ලා හිටම ඔක තෝරා ගන්න ඕනේ. අසාරත්වයේ තේරුම් ගත්තාම චන්දරාගෙන් නිදහස් වෙයි. අත්හැරීම දින වලදී කෙලවරලා නිවන පූර්ණ වේ. මාර්ගය ඕකයි. ඉතින් ওই ටිකයි බුදුරජාණන් වහන්සේ වෙන්නේ. තේරුම් ගත යුතු හරිය. දැන් අපි ඒකෙන් අහකට ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න මතුවලා එන්නේ. ඒතර කර්ම ශක්තිය කියන එක අර කියන නාම ගෝත්‍ර වලට අයිති වෙන්නා වූ ධර්ම කොටසට වැටෙන එක. මේ සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයේ අසාරයි කියලා දකින්න වෙන්නවා. සාරයි කියලා ගන්න ධර්මයක් ලෝකේ නැහැ කියලා දකින්න. එහෙනම් පාප කර්මයක් තියෙනවා. තව ඵල දීලා නැහැ. කවදා හරි ඵල දෙන්න තියෙනවා. ඉතින් ඒක සාරද අසාරද? ඒක අසාරයි. පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒක තව ඵල දීලා නැහැ. ඵල දෙන්න ශක්තියක් කොහේ හරි තියෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක කරන කවදා හරි පුණ්‍ය කර්මයෙන් සුගතියක් හම්බ වෙයි.
ඒ සුගතිය හම්බුනොත් ඒකත් ගෙවිලයි. ගෙවිලා වෙනසිලයි. ඊට පස්සේ ආයි දුගතියට යන්නත් පුළුවන්. කරගත්ත දේකුත් නැහැ, හම්බෙච්ච දේකුත් නැහැ. හටගත්ත සුගති ප්‍රතිඵලයක් ජරාවට මරණයටපත් වෙලා යනවා. අනේ මට මෙච්චර සම්පත්තිය සුගතියක් කියලා හම්බ වුණා. ඒක නැති වෙලා ගියා කියලා ශෝක පරිදේ දුක් දුමනස් පායසෙන් ඒකත් කෙලවර කරනවා. එහෙනම් ওই තියෙන જાතියේ තියෙනවා හම්බෙලා තියෙන බඩු මල්ල. සංසාරේ කරගත පොට්ටනි. ඕක සාරය. ඕක හරියක් තියෙනවද? හරියක් නැති දෙයකින් මට ඇති වෙලාවක් නැහැ. ඕක තේරුම් ගන්න නෙවෙන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති. ඉතින් ස්ථිර ඇති කතාව බුදුරන් වහන්සේ අහන්න වෙන්නේ ඕක බවුණගේ කතාව නිස්තිරද නැද්ද කියන එක. ස්ථිර වුණත් එකයි නැති වුණත් එකයි ඕකෙන් අහන්න පුළුවන් නම් ඉතරයි අවශ්‍ය. එන කාර්ද නාමෝගත නැති කියලා නිවන් දැක්කේ. ලෝතර බුදු වෙණේක හෝ පසේ බුදුන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් හෝ නිවන් නාමෝගත කරලා පිරිනුවන් පෑවා. ඊට පස්සේ අතීතංශ ඥානයේ ඇති ලෝතර බුදුරයන් වහන්සේ නමක් හෝ මහරහතන් වහන්සේ නමක් හෝ ලෝකේ පහළ වෙලා බැලුවොත් එහෙම අතීතේ ඒ පිරිනුවන් පෑවේ කවුද? පිරිනුවන් පාන්න අහවල් කාලේ කවුද හිටියේ? ඒගොල්ලන්ගේ නම මොකද පිරිනුවන් පාපු අයගේ? මෙන්න මෙහෙම හිටියා බුදුන් වහන්සේ නම. ඒ නම මේකයි. උන්වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා හිටියා. මේ නම් ඔඩි. උන්වහන්සේලා ඒ කාලේ මෙහෙම මිනිසුන්ට ධර්ම දේශනාත් කළා. මේ කාලේ මෙහෙම ජීවමානව වැඩ හිටියා. දැන් කෝ පිරිනුවන් පාලා. කොහොමද ඒගොල්ලෝ පිරිනුවන් පෑවේ එහෙම ඉක්මනට? ඒගොල්ලෝ බුදුුනේ නැත්නම් අරිහත්ත්වයටපත් උනේ. මොනවා කරලාද? අන්න බලාගෙන යනවා. බලාගෙන ඉන්න බේනවා. අන්න අතීත සංස ඥානෙට. සාරිපුත්ත කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පිරිනුවම් පාලා. දැන් නැහැ. එතන උන්වහන්සේ කවුද? කොහෙද උපන්නේ? කායි කවුද? කොහොමද දෙදෙන්ට ආවේ? කොහේ ඉඳලාද? කල්පනා කරුවාම නාම ගෝත්‍ර පරම්පරාවල් ලාගෙන දැන් දිගටම බලාගෙන යනවා. උන්වහන්සේ පිරිනුවම් පාලා නමුත් උන්වහන්සේගේ නාම ගෝත්‍ර පරම්පරාව පිරිනුවම් පාලා. ඊට පස්සේ යම්කිසි අතීතංශ ඥානෙ තියෙන. ඒ ඥානෙ ඇති යම්කිසි මහයිසිවරේ. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පහළ වෙලා හිටියනම්. උන්වහන්සේලා ඒ ඥානියෙන් බලනකොට ওই සාරිපුත්ත කියන හාමුදුරුවෝ ඔය ඉතිස්සලා හිටිය අහවල් ගෝත්‍රයක. එහෙ ඉඳලා ඒ අද්වැයෙන් චුත වෙලා ඉඳලා තමයි සාරිපුත්ත කියන නමට එන්න ඉස්සලා මේ අර විදිහට මේ ගිලා උපන්නේ. අර කෝලිත උපතිස්ස කියන මේ දෙනා වෙදින් ආපු හැටි විග්‍රහ කරයි. ඊට ඉස්සෙල්ලා මොන පිනක් කළාද දෙතෙන්ට ආවේ? ඒ සිරුපාවුලිය උපදින මොනවා කළාද? යොමු කළා බලවට වෙන්නේ ඒක හේතු වෙච්ච පින. එයා මොනවද මේ බලන්නේ? උන්වහන්සේගේ අතීත නාම ගෝත්‍ර පරම්පරාව දැකලානේ. මේ නාම ගෝත්‍ර පරම්පරාව නාම ලෝකේ තියෙනවා. ඒක සසර ගමනට හේතු වෙන එකක් නෙමෙයි. දුකට හේතු වෙන්නේ ඔහි චන්දරාගයේ බැඳිලා සත්පත්තිය ගොඩනගලා යන තාක්කල්. ඒක අත්හැරියට පස්සේ නාම ගෝත්‍ර විනාශ කරන්න කාටවත් බෑ. සියලු බුදු පියාණන් වහන්සේලාගේ නාම ගෝත්‍ර තිබෙච්ච නිසා තමයි අපේ ලෝතර බුදුරන් වහන්සේ මට ඉස්සලා මෙහෙම බුදුරන් වහන්සේ නමක් හිටියා. ඒ බුදුන් වහන්සේගේ ස්වභාවය මේකයි. උන්වහන්සේ බුදුනේ මෙහිමයි විවරගත්ත හැටි මෙහිමයි ඔක්කොම දැක්කේ. එතන තමන් ඊට ඉස්සලා ආපු පරම්පරාවේ හිටියා. ඒ විවරගත්ත හැටි ඔක්කොම දැක්කා. ඉතින් නාම ගෝත්‍ර හිඳලා තිබුණේ නැහැ. නමුත් ඒවැ ගණ්ඩහරයක් නැහැ. ඒවා තිබුණා කියලා විමුක්තියක් අපිට ලැබෙන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ඉතින් අපි දැනගන්න ඕනේ යමක් නිසා විමුක්තිය ලැබෙනවා නම් දුකෙන් නිදහස් වෙනවා නම් අන්න ඒක පරිහරණය කළා දුකෙන් නිදහස් වෙන්න මේකයි බුදුදහම. ඉතින් මේකේ මිසක් ලෝකේ ස්ථිරද නැද්ද කියලා හොයන කතාවක් බුදුදහම නෙමෙයි. ස්ථිර වුණත් එකයි නැති වුණත් එකයි දෙකේම වැඩක් නෑ. යම් කිසි දෙනක බලු බෙට්ටක් තියෙනවා. බල්ලෙක් පහරලා තියෙනවා. ඕක අපි අහනවා. ඕක ස්ථිරානන්ද දුක නැහනන්ද දුක කිව්වොත් මොකද්ද කියන්නේ තියෙන්නේ? කල්පනා කරලා මොකද්ද මේ ස්ථිර නැති කතාවේ තේරුම කියන්නේ? ඒක මුලින් ඉඳන් අගට අගේ ඉඳන් මුල ජරාව. ඒක ගඳ ගහනවා. දැන් ඕක අපිට ස්ථිර ඇති නැති කතාවක් ඕනේ ඕක අහ කරලා දාන්න. ස්ථිර වුණත් එකයි නැති වුණත් එකයි ඕක ගඳ යන්නේ නැහැ. ස්ථිර කියලා දැනගත්තා නැහැ කියලා දැනගත්තා. මොකක්ද දැනගන්නේ? ඕක අපද්‍රව්‍යයක්. ඕක ජරා ගොඩක්. ඕක ඇසුරු කරොත් ගඳයි. ඕක ඇසුරින් එවත් කරලා දාන්න. ඒතර ගඳෙන් නිදහස් වෙනවා. මෙන්න මේ වගේ මේ සසර ගමනක් තියෙනවා. මේ සසර ගමන කියන එක මහා ජරා ගොඩක්. මේක අනිච්ච දුක්ඛ අනාත්ත ස්වභාවයක් මේකේ තියෙන්නේ. මේක ඇසුරු කරන්න ගියාම දුක කොට නැගෙනවා මිසක් සැනසෙල්ලක් ලං හම්බෙන්නේ අසහනී පෙළෙනවා. ওই ජරා කොට පැත්තක දැම්මහම ඔකේ නිදහස් වුණාම චන්දරාගේ නිසා ඇවිල්ලා තියෙන චන්දරාගේ දුරු කරගත්තාම ඔකේ නිදහස්. ස්ථිරද නැද්ද හොයන ප්‍රශ්නේ අපිට අයිති එකක් නෙවෙයි. එහෙම එකක් තමයි මේකට ගාවලා අනිත්‍යයි කියලා හදලා තින්නේ අනිත්‍ය වචනේට. සංස්කෘත වචනේ ඒගොල්ලන්ගේ භාෂාවේ ඒගොල්ලන්ගේ තිබෙන ධර්ම ක්‍රමයේ තමයි ස්ථිර එකයි නැති එකයි කියලා තිබිච්ච වාදී. ස්ථිරයකට කියව සාස්වතවාදී. නැති එකට කියව උච්ඡේදවාදී. ওই දෙකේ තමයි ඒගොල්ලෝ වාද දෙකේ කී. සාස්වතවාදය උච්ඡේදවාදය අල්ලගෙන. 62ක් මිත්‍යා වාද හැදිලා තිබෙන්නේ නැත්නම් අවිද්‍යාවේ වාද තිබෙන්නේ සාස්වතවාදයටයි උච්ඡේදවාදයටයි.
ওই දෙකේ තමයි සැරිසැරුවේ. 48 වාදය සාසත වාදයට. ඔන්න ඔය විදිහට විග්‍රහ කරලා තියෙනවා. 14 අතුවේ තියෙන උච්ඡේද වාදයට. මේක තමයි 62ක් හැදිලා තිබුණේ සකස් වුණ ආකාරය. ඊව 62ක් වාද ඔක්කොම තියෙන්නේ ඇත නැත කියන දෙකේ. ওই දෙකම පැත්තකට දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තී උබ්බවන්තෝ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධ පැහැදිලිව පෙන්නවා. ওই අන්ත දෙකම මොනවා තියෙන වාද දෙකම. එකක් තමයි මේ කියන මේ ලෝකේ තිබෙනා වූ අත්තකිලමතාන යෝගයටයි කාමසුකල්ලිකාන යෝගයටයි. ওই අන්ත දෙකේ තමයි වාද දෙක 62ම තියෙන්නේ. ඕකේ තමයි ඇත නැත දෙක තියෙන්නේ. ওই ඇත නැත දෙකම හරයක් නැති කතාවක්. ওই දෙකම පැත්තකට දාලා ඉවරලා හරයක් තියනවාද හරයක් තියනවා නම් කවන්නේ. මොකේද හරයක් තියෙන සාර මොනවාද අසාර මොනවාද බලන්න. සාර දෙක අසාර දේ බලන එක හරි මාර්ගය. ඒතර පෙනී ලෝකේ අසාරයි. නිවන සාරයි. අන්න නිවන් මාර්ග පෑදෙනවා. ඕක තමයි මාර්ගය වෙන්නේ. ඒ මාර්ගය තමයි සංස්කෘත පදවලින් වහලා තියෙන්නේ. පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අනිත්‍ය කියන්නේ අනාත්ම කියන්නේ සිංහල පදත් නෙමෙයි මාගදී පදත් නෙමෙයි සකස් කරගත්ත සංස්කෘත භාෂාවේ පද දෙකක්. දුක්ඛ කියලා කියනවා. ඒක තමයි සංස්කෘතයෙන් කියන්නේ ඒක කියවෙන්නේ නැති හින්දා තමයි දුක්ඛ කියලා අපි කියනවා. නෑ ඒක සංස්කෘත පදයෙන්ම දානවා. දුක්ඛ කියන එක පෙන්නන්නේ. දුක්ඛ කියන්නේ පාලි පදේ. දුක්ඛ කියන්නේ සංස්කෘත පදේ. දුක කියන්නේ සිංහල පදේ. ඉතින් දුක්ඛ කියන එක කියන්න බෑ. ඒක කියන්න දෙයක් නෑ. දුක්ඛ කියන එකම භාවිතාව කරලා. නමුත් ඒකත් හදලා තිබුණේ ওই ටික තමයි කියා දීලා තියෙන්නේ. නමුත් මිනිස්සුන්ගේ කටට ඔබ දුක්ඛ කියන කියවෙන්නේ දුක්ඛ කියලාම කියනවා. අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තමයි සංස්කෘත පද තුනක් තමයි දීලා තිනේ ඔය ත්‍රිලක්ෂණ පෙන්නන්නේ. ඒක ත්‍රි ලක්ෂණ කියන වචනයෙන්ම දාලා සංස්කෘත පද වලට ලක්ෂණ තුන කියන වචනේ සංස්කෘතයෙන් මෙලිය තමයි ඔක්කොම දුන්නේ. සංස්කෘත භාෂාව දීලා අපේ අර්ථය වැහුවා. වැහුවට පස්සේ අපිට දැන් අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වචනේ සිංහලද නැද්ද කියලා හොයාගන්න. දැන් අපිට තේරුම් ගන්න බෑ ඔය වචනේ සිංහලද සංස්කෘතද මොකද්ද කියලා. හැබැයි ඒකත් හොයාගන්න ක්‍රමවේදයක් තියෙනවා තවත් මේ භාෂාව තියෙන නිසා. ඒකත් එක සසඳලා බලලත් හොයාගත්ත හැකි. ටිකක් යනකොට ඥානය පහළ වුණාම මෙන්න හෙළ මෙන්න සංස්කෘත මෙන්න මගද කියලා බැලිය හැකියි. ඒ ඥානය පහළ වෙච්ච මට්ටමට පද වෙන් කරන්න පුළුවන්. පදේ අර්ථ ශබ්ද වෙන් කර ගන්න පුළුවන්. ඒතකොට දැනගත්ත හැකි මෙතනින් මොකද්ද අපි ගත යුත්තේ? හරවද්දී මොකද්ද කියලා තෝරාගත්ත හැකි ඔය ක්‍රමෙයි. ඉතින් ඒ නිසා අපිට අනිසි බවයි දුකයි ඒ නිසා අනාතයි. මෙන්න අදහස ගත්තාම ඔය තිලකුණු කිව්ව එකේ අදහස එනවා. ඔය ටික ආවම යථාර්ථය පේනවා. ඕවා තමයි විපරීත සංඥා කියලා කිව්වේ. ලකුණු ලයේ තිබෙන කුණු ලය තමයි හිත කිව්වේ. හිතේ තිබිච්ච කුණු තමයි ලකුණු උනේ. ඒ හිතේ තියෙන ලයේ තියෙන කුණු තුනක් තමයි අනිත්‍ය කිව්වේ දුක්ඛ කිව්වේ අනාත්ම කිව්වේ. සිංහල වචනේ ගත්තාට පස්සේ එකින් එකට අදහස් එකින් එක එනවා. හරියට ගැඹුරට බෑ මේකේ අදහස මේකනේ. මේකේ අදහස මේකනේ. මේ ස්වභාවයත් මේක එකක් නේ. අන්න ඒතකොට දහම් දකින්නවා. ඒ දහම් දකින්න බෑ අර කියන විදිහට සංස්කෘතයෙන් හිර කරපුවා සංස්කෘත කියන්නේ හදාගත්ත පදයක්. හදාගත්ත පදෙන් එහාට මෙහාට යන්න කාටවත් හිර තියලා නැහැ. ඒවා ඔක්කොම නීතිමාලාවකින් වහලා තියෙන්නේ. සකස් කරලා තියෙන්නේ. ඒක භාෂා රීතියෙන්ම වහලා. ඊට එහා කතා කරන්න ඉඩක් නැහැ. එහෙම එකක් තමයි අදත් ඔය ගෙනහල්ලා මේ තිලකුණු වහලා තියෙන්නේ. ඔක තෝරාගත්තාම කිසි අමාරුවක් නැහැ. හරියට විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් ලෝකයේ හටගත් සියල්ලම මෙදින් හටගත් සියල්ල කියනකොට අපි දකින්න මොනවද හටගත්තේ? හටගත් ඒවා තියෙන නාම ගෝත්‍ර මොනවද? රූපය හටගත්තා, වේදනා හටගත්තා, සංඥා හටගත්තා, සංකාර හටගත්තා, විඥාන හටගත්තා අතීතේ. ඒවා හටගෙන ගෙවිලා ගියේ ඒවා. දැන් රූපය හටගනිමින් පවතිනවා, වේදනාව හටගනිමින් පවතිනවා, සංඥාව හටගනිමින් පවතිනවා, සංඛාරය හටගනිමින් පවතිනවා, විඥානය හටගනිමින් පවතිනවා. දැන් මේ වර්තමාන කියන මොහොතේ. තව අනාගතයේදී රූපය හටගන්න පුළුවන්, වේදනා හටගන්න පුළුවන්, සංඥා, සංකාර, විඥාන හටගන්න පුළුවන් හේතු පරම්පරාව තිබුණොත්. ඕකයි ඔය ටික දකින්න ඕනේ. එතන මේ ඔක්කොම ගන්නේ සියල්ලට. මේ සියල්ල නිසා සියල්ලම හටගෙන වෙනසුණා කියන්නත් බෑ. වෙනසෙනවා කියලා ඔක්කොම තියෙනවා ඕක. ඔය සියල්ලෙන් කොටසක් හටගෙන වෙනසිච්චා. සියල්ලෙන් තව කොටසක් මධ්‍යම කොටස හටගනිමින් වෙනසෙමින් ක්‍රියාත්මක වෙන කොටස. හටගත්තේ නැති වෙනසිච්ච නැති තව එන්න තියෙන කොටස අනාගත කොටස. ඔන්න ඔය ටික ගත්තාම ඔය කියන පංච උපාදානස්කන්ධයට සම්බන්ධ කොටසින්
අතීත අනාගත වර්තමාන තුන් කාලයේ තුන් කොටසට බෙදෙනවා. සියල්ලම හටගෙන වෙනසෙන් ලක්ෂණයක් තියෙනවා කියලා කිව්වහම සියල්ල කිව්ව මොනවද කියලා ගන්න ඕනේ වෙන් කළු. මහන්නේ ඔබලාට සියල්ල විග්‍රහ කරනවා. ආර්ය විනී සියල්ල කියන්නේ මොනවද? ඇස රූපේ කන ශබ්දේ නාසය ගන්ධේ දිව රසය කය පොඩ්ඩම මන ධර්ම. මෙන්න මේ ටික මේ ආර්ය විනී සියල්ල. ඒ සියල්ල කිව්ව එක තෝරලා ගන්න ඕනේ. සියල්ල කිව්වහම සියල්ලට වෙන් කරව කොටසක් තියෙනවා. ඒ කොටස මෙහෙම තේරුම් ගන්න ඕනේ. ඔය සියල්ල කියන වචනේ තවත් ගැඹුරු අර්ථයක් තියෙනවා. සිය කියන්නේ තමා. සියල්ල කියන්නේ තමා විසින් අල්ලාගත්ත ඒවා. මමයි මගේ කියලා ගත්ත ඒවා. ඔය ටික තියෙන තාක්කල් තමයි සියල්ල කොට වෙන්නේ ඔය ටික. මමයි මගේ කියන දෘෂ්ටිය පිළිලා ගියාම සියල්ලෙන් නිදහස්. ආය ඇති වුණත් එකයි නැති වුණත් එකයි. ඇත්තද නැතද ප්‍රශ්නේ නැහැ. නමුත් යමක් දැනගන්නවා හේතුවක් නිසා ඵලයක් ගොඩ නැගෙනවා. ඇති නැති කතාවක් නැහැ. හේතු නිරෝධ නම් ඵල නිරෝධ වෙනවා. එහෙනම් යම්කිසි ඵලයක් දුක නම් ඒ ඵලයේ ගොඩ නැගෙන එක දුකට හේතුව නම් ඒ දුක නැගෙන හේතුව නිරෝධ කරපුවාම දුක නිරෝධ වෙනවා නම් ඒකේ මාර්ගයේ මේ ආර්ය මාර්ගයේ නම් ඒ ටික අනුගමනය කරලා දුකෙන් නිදහස් වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. එතනයි සිද්ධිය වෙන්නේ. මේ ඕක තේරුම් අරගන්න ඕනේ ක්‍රමානුකූලව. ඉතින් ඒ නිසා අර ධර්ම වලට වැටෙන එක කොටසක් තියෙනවා. අන්නේ කොටස තමයි විපාක වශයෙන් ක්‍රියාත්මක වෙලා යම් මොහොතක කවදා හරි ඊට සුසු අවශ්‍ය කරන සමානාන්තරයේ සකස් වෙච්ච වෙලාවක විපාක වශයෙන් ඇදලා ඉන්නේ. ඒ ඇදලා ඉන්න අවස්ථාව අපි ගොඩ නැගුවොත් මොකද වෙන්නේ? ඒ අනන්ත සංසාරයේ පටන් තිබිච්ච නාම ගෝත්‍රාත් එක්ක සලහන් වෙලා තිබිච්ච ඒ කොටස මෙතෙන්ට ඇදලා එනවා. ඒ අවශ්‍ය කෑලි. ඒ කර්ම විපාක වශයෙන් විපාක දෙන්න සම්බන්ධ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. යම් කෙනෙක්ගේ අටුවක අබත් තියෙනවා වපුරලා දාගත්තේ වේ අස්වැන්න. මුං ඇටක් තියෙනවා අස්වැන්න. මෑ ඇටක් තියෙනවා ඒ අස්වැන්න තව පැත්තක. වී තියෙනවා. එතකොට ඔය වගේ තවත් අම්බු මිනේරි ආදියක් තියෙනවා. දැන් කෙනෙක් ඕකේ තියෙන පොදුවේ ඔක්කොම අරගෙන ටික ගන්නවා. අර අටුවේ තියෙන ඒවා. කුඹුරක් මඩ කරලා ගහනවා ඔකට. දැන් ඔකින් අබ පැලවි. මුං ඇට පැලවි. මෑ ඇට පැලවි. වී ටික විතරක් පැලවෙනවා. කුඹුරට ගැලපෙන්නේ දෙ. අර අනි පොගුරේ තිබිච්ච අනි කැට එකක්වත් එතන පැලවෙන්නේ. ඔය ටික ගෙනහල්ලා හිටන් පස හදලා ගොඩ පසක් හදලා ඒකට ගහනවා. ඊට පස්සේ බලන්න පැලවෙන්නේ යති මොනවද? ඒ පසට ගැලපෙන ඒ සංයෝගයට ගැලපෙන එකක් එතන තියෙනොත් ඊට අනුකූල දේ ඒකේ වැළවෙනවා. වී එතෙට ගැලපෙන්නේ නැහැ. ඒක මඩට. අරව ගොඩට. ගොඩට පැලවෙන දේ එකක් තියෙනවා. සියල්ලම හැමතැනම ගැලපෙන ඔක්කොම ගැලපෙන්නේ නැහැ. ඒකට ගැලපෙන ක්‍රම වේද තියෙනවා. සමහරකට මෑටියක් නිකන් වපුරන්නේ නැහැ ගහනවා. පස්සේ ගිහින් බලනකොට කූඹි කාලා පොත්ත විතරක් තියෙනවා. ඒකට ආරක්ෂාවක් වෙන්නේ පැලවෙන්නේ. ඒක නැත්නම් ඒක පැලවෙන්නේ. අර අබෑට වාගේවත් තියෙන කෙසරා ඒක සත්තු කන්නේ නැහැ කූඹි කන්නේ. ඒක පැලවෙනවා ටිකක් කල් ගිහින්. ඒකට ගැලපෙන පසරේ ඒක හරියනවා. මෙන්න මේ වගේ අපි උප්පත්ති වශයෙන් යම් යම් තැනක උපදීන් වශයෙන් උපදිනවාද? අන්න එතෙන්දී ඒකට ගැලපෙන්නා වූ කර්ම විපාක පොදී අර තියෙන බීජ වලින් ගැලපෙනවා ඒකට ඇදලා එනවා. ඇදලා ඉදලා ඒක විපාක දෙනවා. මෙන්න මෙහෙම තමයි කර්ම විපාක පහුවෙන්න හේතුව. අවස්ථාව වෙනකම්. ඒව තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි නාම ගෝත්‍රාත් එක තියෙන විඥාන ධාතුවේ පිහිටන්නේ. මේ ධාතු හයක් ලෝකේ විද්‍යාමාන වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. මෙන්න මේ විඥාන ධාතුවේ තමයි ඔය කියන කර්ම ශක්ති විවේක ඔක්කොම පිහිටන්නේ. ඒවට කියනවා නාම ගෝත්‍රාත් එක්කලා පිහිටන්නේ විඥාන ධාතුවේ. ඒක පිහිටලා තියෙනවා සුදුසු වෙලාවට ඇදිලා එනවා. ඒක නිසා ඇති නැති කතාවල් වලින් නෙමෙයි ධර්මයේ තේරුම් ගන්නේ. යමක් දුක නම් ඒක දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරෝධ කළ දුක නිරෝධයි. දැනගිනි වෙලා හිටන් හේතුව නිරෝධ කරන මාර්ගය අනුගමනය කරලා දුකෙන් නිදහස් වෙනවා. ඒක ආර්ය මාර්ගය. ඕකයි සහනී ලබන දෙන මාර්ගය. මොකද තේරුම් ගන්න ඕනේ.